මගේ දෙවනි ස්ටුඩියෝ එකත් මම තනියමම හැදුවා. ඉතින් මේ තියෙන්නේ මගේ අලුත්ම ස්ටුඩියෝ එක. මෙන්න මේ විදිහට තමයි කලින් මේ රූම් එක තිබුණේ. එහෙම තිබිච්ච රූම් එක මේ වගේ ස්ටුඩියෝ එකක් කළේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් එකින් එක පෙන්නන්න. ඒ වගේම මට මේ ස්ටුඩියෝ එක හදන්න කීයක් ගියාද කියලාත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න. මුලින්ම කරගන්න තිබුණේ සිවිලිම ගහන එක. ඉතින් සිවිලිම ගහන එකත් මම තනියමම තමයි කරගත්තේ. කලින් ස්ටුඩියෝ එකේ වගේ නෙමෙයි මේකේ ටිකක් ඇන්ගල් එකට වහලා තියෙන නිසා සිවිලිම ගහන්න අමාරුයි. ඒත් අන්තිමට මට මෙන්න මේ වගේ ක්වොලිටි එකකට සිවිලිම ෆික්ස් කරගන්න පුළුවන් වුණා. ඊළඟට ඉතින් පේන්ට් කරගන්න තමයි තිබුණේ. බිත්ති තුනක් white color වලිනුත් setup එකන පැත්ත black color වලිනුත් තමයි පේන්ට් කරගත්තේ. ඊළඟට මට වුණා setup එක පිටිපස්සෙන් slat hole එකක් හදාගන්න. කඩේ තියෙන අර ස්ටිකර් එකට වඩා මට හිතුණා ඇත්තම ලී වලින් මේක හදලා බලන්න. මේ ස්ටුඩියෝ රූම් එක second floor එකේ තියෙන නිසා මේකේ පොඩ්ඩක් රස්නේ වැඩි. ඒක නිසා මට මේකට වුණා AC එකක් ෆික්ස් කරගන්න. මේ වැඩේට පොඩ්ඩක් experience එක ඕන නිසා ඒක නම් මම එයාලටම කියලා ෆික්ස් කරගත්තා. ඔයාලා මාව දකින්නේ වීඩියෝ එකේ විනාඩියකට දෙකකට විතරයි. ඒ වුණාට මම වීඩියෝ එකක් කරද්දී දාඩිය දානවා ඒවා පිහිදදා තමයි මම ෂූට් කරන්නේ. ඒත් ඒ ප්‍රශ්න ආයෙ නම් මට එන එකක් නෑ. ඊළඟට මට වුණා මගේ සේරම equipments ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් cupboard set එකක්. ඉතින් ඒකත් මම හදාගත්තා MDF board 3කින් මට මේ 6 feet cupboard set එක හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟට මේ cupboard වලට උඩින් මට peg board එකකුත් හදාගන්න ඕන වුණා. මේකේ තිබුණු ලොකුම වැඩේ තමයි මෙන්න මේ hilt එක විදගන්න එක. ඉතින් කොහොම හරි සෑහෙන වෙලාවකට පස්සේ hole 620ක් විදලා මේකත් ඉවරයක් කරගත්තා. මේ විදිහට හදාගත්ත peg board එක තමයි මේ තියෙන්නේ. මෙතන මගේ power tools, tech items ටිකක් තියෙනවා. තව මෙතනට add වෙන්න දේවල් ගොඩක් තියෙනවා. තව මෙතනට එනවා charging station එකක් වගේ ගොඩක් දේවල්. ඒවල අප්ඩේට් උත් මම ඉස්සරහට අරගෙන එන්න. මම දන්න විදිහට ලංකාවේ ක්‍රියේටර් කෙනෙක්ගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ මේ වගේ power tools වගේ දේවල් දාලා setup එකක් හදලා තියෙන්නේ මගේ විතරක් වෙන්න ඕන. ඊළඟට peg board එකටයි slat hole එකටයි addressable LED light set කරගත්තා. ඒකෙන් මට ඕන විදිහට colors, patterns වගේ දේවල් change කරගන්න පුළුවන්. ඊළඟට මේ corner එකට rack එකක් set කරගත්තා. මේ rack එකේ තාම දේවල් ටිකයි තියෙන්නේ. මේකට තව එක දේවල් add වෙන්න තියෙනවා. දැන් තමයි මේ වීඩියෝ එකේ විශේෂම part එක තියෙන්නේ. ඒක තමයි මගේ මේ පිටිපස්සෙන් තියෙන මගේ setup එක. අලුත්ම setup එකේ තියෙන මේන්ම upgrade එක තමයි ගොඩ කාලේ ඉඳන් මගේ හීනයක් වෙලා තිබුණු standing desk එකක් මම finally buy කළා. ඉතින් මේකට පුළුවන් මගේ setup එක next level අරගෙන යන්න. desk එකේ full video එකක් ළඟදිම එනවා. ඒක miss කරගන්න එපා. ඊට පස්සේ ඉතින් මගේ MacBook එකයි monitor එකයි setup කරගත්තා. මගේ Windows PC එක මම මෙතනින් අයින් කරා. ඒ වෙනුවට මෙතනට ළඟදිම Mac mini එකක් ඒවි. දැනට මගේ තියෙන්නේ 24 inch monitor එකක්. ඉතින් මට මේ monitor එක change කරගන්න ඕනේ. ඔයාලගේ මොනවා හරි recommend කරන්න පුළුවන් monitors තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. ඉතින් මේක තමයි මගේ අලුත් studio එකේ කතාව. මම මෙච්චර දවස් වීඩියෝ කරේ මගේ bedroom එකේ. ඇත්තටම කිව්වොත් ඒ room එකේ bed එකක් තිබුණ නිසා මාව distract වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒකයි මම මේ වගේ සම්පූර්ණ studio එකක් හදන්න plan කරේ. මම විශ්වාස කරන දෙයක් තමයි creator කෙනෙක් වුණාම විශේෂයෙන්ම කොල්ලෙක් වුණාම මේ වගේ දේවල් Tamanටම කියලා හදාගන්න පුළුවන් skill එකක් තියෙන එක ගොඩක් වටිනවා. මට මේක හදද්දී මගේ පවුලේ අය යාළුවොත් මට මේකට උදව් කළා. ඉතින් ඒ අයවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මට මේ සම්පූර්ණ build එකට 5,10,000ත් 15,000ත් අතර ගාණක් වියදම් වෙලා තියෙනවා. අලුත් තැන ගැන ඔයාලා හිතන්නේ මොනවද? මේකට add වෙන්න තව මොනවා හරි දේවල් තියෙනවද?